මල්ලි හරි මල්ලි ඉස්සෙල්ලාම කියන්නේ මේ නාලිකාට ආදරෙන් පිළිගන්නවා කියලා. ඒකම කියන්න ඕනේ දැන් සමහරක් විට හිතන්න පුළුවන් මේ මොකක්ද කොහේ දාපු නම කියලා. මල්ලි හරි මල්ලි. නේ? එතකොට ඔක දැන් සයිමන් නමත් එක්ක සුභාස නාට්‍ය තියෙනවා. නමක් කියන්නේ තව කෙනෙක්ගේ නමක් කියන්නේ දෙයක නමක් කියන්නේ තව කෙනෙක්ගෙන් තව දෙයකින් වෙන් කරලා හඳුනා ගැනීම. ඉතින් ඒකද මේකම දාන්න හේතුව මල්ලි හරි මල්ලි කියන එක. ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට. දැන් මාව හම්බුනාම ගොඩක් කට්ටිය මා කතා කරනවා අත් දෙක අල්ලගෙන බොහොම හොඳම පෑම අයියෝ මෙහෙම දකින්න හම්බෙච්ච එකත් හොඳයි අරකේ මේකයි මේක වෙනවා කියලා හොරෙන් අහනවා නම මොකද්ද? ඉතින් අර මට කොච්චර හොඳ නමක් තිබුණත් මිනිස්සු අතර ඔක ගිහිල්ලා නැහැ. ලාල් කුල්ලන්ට කියන එක දන්නේ 100ට පොඩි ගාණක් දන්නේ. ඉතින් ඒක මං හිතන්නේ රූපවාහිනී නාලිකාවල රූපවාහිනී එකේ තියෙන ප්‍රශ්නයක්. ඒ රූපවාහිනී මාධ්‍යයේ තියෙන ප්‍රශ්නයක්. දැන් සිනමා මාධ්‍යයේ තිබුණේ සීමිත ප්‍රමාණයක් ඉන්නේ රංගන ශිල්පීන්. ඒගොල්ලෝ ඔක්කොම මතක ඉන්න ජෝග ගාමිණී විජේ ඔක්කොම මතක ඉන්නවනේ. දැන් අපේ තියෙන විශාල ප්‍රමාණයක් නළුලියෝ ඉන්න රංගන ශිල්පීන් ඉන්නවා. ඉතින් ඒකවල මතක තියාගන්න ටිකක් ප්‍රශ්නයක් වෙනවා. දැන් මට උනත් අලුත් රංගන ශිල්පී සහෝදරයන්ගේ නම් මතක තියාගෙන තියෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කළා ඉතින් ඔය නොදන්න නමට වඩා මේ දන්න නම තියෙනවා මල්ලි හරි මල්ලි කිව්වම ඔක්කොම දන්නවනේ. ඉතින් ඒකට තව මෑතකදී ලොකු ප්‍රශ්නයක් ආවා. මම නුවරඑළිය ගියා. අඹේවල ෆාම් එක බලන්න ගියා. අපේ ළමයි අපිව එක්කන් ගියා. දැන් එහෙම නෙවෙන්නේ. ඉස්සර අපි ඒගොල්ලන් එක්කන් යනවා. දැන් අපිව ඒගොල්ලෝ එක්කන් යනවා. ට්‍රිප් එක්කන් යනවා. ඉතින් ගිහලා අඹේවල ෆාම් එකේ මගේ ලේලි වැඩ කරන්නේ මේ නාරහෙන් පිට තියෙන මේ මිල්කෝ එකේ වැඩ කරන්නේ. එතකොට එයා තමයි ඒක සංවිධානය කියන්නේ අඹේවල ෆාම් එක බලන්න ගියා. ගිහිල්ලා මේ එතනදි මට පොඩි අසනීපයක් ආවා. නිකන් පොඩි පේන්ට් එක වගේ ෆාම් එක බලනකොට ඒ පාර ඉතින් කිව්වා ඔහොම වෙනවා මේ මෙතන වෙන්ටිලේෂන් අප්සෙට් එකක් තියෙනවා. ළමයි එහෙම ආවහම හතර බදලේ වැටෙනවා කලන්තයට කියලා. ඉතින් මම ඉතින් එහෙම හිතාගෙන මං කෝ එහෙම වෙන්නේ නැති කියලා හිතුවා. ඉතින් බෑ අර ගොල්ලන්ගේ ඉද දවසක් අර ඔෆිස් එකේ කට්ටිය කො නෑ අද අපේ ડોක්ටර්ත් නෑ අපි නුවරඑළිය යන් කියලා හොස්පිටල් එදා ඔක්කොම ටවුන් එකේ තිබිච්ච වෛද්‍යවරුන්ගේ මේ වහලා ඒ පාර මේ කෙලින්ම හොස්පිටල් එකක් ගියා. හොස්පිටල් වලට එක්කගෙන යනකොටම අර ඔෆිස් එකේ හිටපු ගෑනුවෙක් කෙනෙක් කෑ ගහලා කිව්වා ආටිහාම මොකද මේ කියලා. එයාට අර බට්ටි එකේ පැටලිලා මොකද මේ අදිරියන් වයි ආටිහාම වයි පැටලිලා එතන හිල්ල පටන් ගත්තා. ඔන්න ඉතින් තව කෙනෙක් එනවා මොකද්ද අතිශයින්ම තවට මොකද පානම් බොකේ හරියට මොකද කියලා ડોක්ටර් මහත්තයා කියාගෙන මල්ලි හරි මල්ලි කියලා තවත් ඔහොම මගේ නම ඊපස් මම එක්කන් ගියාම කවුන්ටර් එකට එක්කන් ගියාම ඒ හිටපු බිල් ලියන නම ගම ලියන එක්කෙනා මයෙන් ඇහුවා නම මොකද්ද කියලා. එතකොට දැන් අර හිටපු කවුරක්වත් නම දන්නේ නැහැ. එතෙන් තමයි මම දැනගත්තේ මේ නම මගේ නම දාලා වැඩක් නැහැ. මේක දන්නමත් දාන්න ඕන කියලා. එක්ක අදිදියන් කියලා දාන්න ඕන. එක්ක මල්ලි හරි මල්ලි කියලා දාන්න ඕන. මේකත් දාන්න ඕන කියලා. ඊට පස්සේ එතන දැන් හැබැයි වෙලා තියෙන්නේ එතනට ගියාන් පස්සේ මම මාව අරන් යනකොට උදේ 9ට විතර ඇති. හැබැයි ඔක්කොම මං හිතන්නේ මාව ඒ චෙක් කිරිල්ල පිටර කළා නම් පුද්ගලික එක තැන කළා නම් ලක්ෂ 2ක විතර චෙක් කිරිල්ල ඔළුවත් ස්කෑන් කළා. පපු ඔක්කොම දිගටම ස්කෑන් කළා. පස්සේ මට කිව්වා ඔයාගේ හાર્ට් එකේ පොඩි මර්ම එකක් එනවා පොඩ්ඩක් බලන්න මේ කොළඹ ගිහිල්ලා එක එකක් කරගන්න කියලා කිව්වා. මං හැබැයි රිපෝට් ටික අරගෙන මේ කොළඹ ඇවිල්ලා පෙන්නුවා. මේ හැබැයි ඉතින් කවුරු මේ ડોක්ටර් කීපෙනෙකුට පෙන්නුවා. ඒගොල්ලන් කිව්වා මේ එහෙම මොකුත් නැහැ ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ කොයි එකක් කරන්න ඕනේ නැහැ කියලා ඒක එතනින් නැවතුණා. දැන් මං ඔය නමේ ප්‍රශ්නේ ආවේ නම දාන්න හේතු වුණේ අnder ඔය කලබගෑනි නිසා. දැන් ඔන්න දැන් ලාල් කුලරත්න කියලා දැම්මම ලාල් කුලරත්නත් ඉන්න ගොඩක් ඉන්නවා. දැන් එකපාරක් මගේ ටෙලිෆෝන් ඩිරෙක්ටරි තුන ලාල් කුලරත්න කියලා ලෝයර් කෙනෙක් මගේ ගාවම ඉන්නේ එයා. මට හිටියා උදේ කතා කරලා තියෙන ලාල් මහත්තයා නඩුවේ කොපිය හරිද ඔප්පු හම්බුණා ඔප්පු ලිව්වද අනම් මනම් පස්සේ ඒ ඇත්ත හැබැයි ලෝයත් මට හම්බුණ දවසක් උඹ හින්දා මට මල කඩතරේ නාට්‍ය දින කියනවා හවල් දවසේ එන්න මෙහෙ දවසේ එන්න ෂූටින් අවල් දවසේ ෂූටින් කියලා කියනවා දෙන්නටම කඩතරේ කියලා. පස්සේ ඒක සාමාන්‍යයෙන් ඔය ලෑන්ඩ් ෆෝන් එක ප්‍රශ්නේ මුතුල දුවනේ. පස්සේ මොබයිල් ෆෝන් ආවට පස්සේ ඒ කඩතර ඉවර වුණා.
ඒ නම් වල ප්‍රශ්නේ නරුන් වල හුටපටේ ඕක තමයි. ඉතින් ඒකයි මම නම දැම්මේ ඒ දන්න නම නිසා. මල්ලි හරි මල්ලි